පාඩම් කරන්න හොඳ ක්‍රමයක් කියලා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් මේ පාඩම් කිරීමට හොඳම පියවර 5ක්. පළවෙනි එක කරන දේ ආසාවෙන් කිරීම. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට බණ කියනකොට වදාලා බණපද අහන්ට සුසුසති ආසාවෙන්. ආසාවෙන් බණපද අහනවා නම් ඒ බණපදේ හොඳට මතකේ රැඳෙනවා. මතකේ රඳව ගන්න උපකාරයි ආසාව. ඉතින් අපි පාඩම් වැඩක් කරනවා නම් අපි ඒක ආසාවෙන් කරන්න ඕන. තමන්ගේ අවශ්‍යතාවයක් විදිහට කරන්න ඕන. පාඩම් කරන්න අනික් කෙනෙක් බල කරන නිසා එහෙම නෙමෙයි පාඩම් කළ යුත්තේ. ආසාවක් උපද්ද ගන්න. මං හොඳට පාඩම් කරොත් එහෙම මට ඒක අනාගතයේදී පහසුවක්. මගේ අධ්‍යාපනයේ දිහා බලාගෙන ඉන්න මං වෙනුවෙන් මුදල් වියදම් කරන මගේ අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වෙයි. එහෙම ආසා ඇති කරගන්න ඕනේ. ආසාවෙන් පාඩම් කරොත් ඒක පාඩම් මතක හිටින්න පළවෙනි පියවර. 2 කරන දේ අවධානයෙන් කිරීම. බුදුරජාණන් වහන්සේ වදාළේ සෝතං ඕදහති. ආසාවෙන් බණ අහද්දී හොඳට සවන් යොමාගෙන අහන්න අවධානය. පාඩම් වැඩක් අපි කරනකොට ඒකට අවධානය දෙන තරමට තමයි අපේ මතක ශක්තිය වැඩි වෙන්නේ. අපි හිතමු පොතක් බලනවා හොඳ අවධානයෙන්. එතකොට අපිට මේ පොතේ තියෙන කරුණු ගොඩක් වැඩිපුර මතක හිටිනවා. පොත බලන ගමන් ෆෝන් එකත් බල එන කෝලුත් බල අපි හිතමු වෙන වීඩියෝ ගේම් වගේත් ප්ලේ කර ඔය ඔක්කොමත් එක්කනම් අපි නිකන් පොතටත් අවධානය යොමු කරන්න මහන්සි ගන්නේ. හරි අමාරුයි අපේ මතක ශක්තිය හදාගන්න. ඒ නිසා කරන දේ අවධානයෙන් කළ යුතුයි. 3 කරන දේ විශ්වාසයකින් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ අඤ්ඤා චිත්තං උපට්ඨපේතේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන කෙනාට ආසාවෙන් සවන් යොමාගෙන අහන බණපදේ ගැන උනත් මම මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. මටත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරගන්න කිව්වා. එතකොට අපි පාඩම් වැඩක් කරන්න ඕන විශ්වාසයෙන්. මට පුළුවන් මේක කරන්න. ඉතින් මං වගේ අයමනේ මේ පාඩම් වැඩ සාර්ථකව කරගන්නේ. මං වගේ අයටමනේ මතක හිටින්නේ. මගේ වයසේ අයමනේ මේ විභාග කටයුතු ආදී කරන්නේ. මට මේක පුළුවන්. ආන් එහෙම තමන්ගෙන විශ්වාසයක් තියෙන්න ඕනේ. විශ්වාසයකින් කටයුතු අපි කරනවා නම් අපේ හිතේ ලොකු ප්‍රීතියක් තියෙනවා. අපිට හයියක් තියෙනවා. කෙනෙක් පාඩම් වැඩ කරන්න විශ්වාසයකින් නෙවෙයි නා. අසවල් වොන්ට වගේ මට බෑ. මම පන්තියෙත් මේ වගේ තැනක ඉන්න කෙනෙක්. මේ අවිශ්වාසයකින් කරන්නේ. ඇත්තේ මේ අවිශ්වාසය අර පාඩම් වැඩේ අසාර්ථක වෙන්න හේතුවක්. ඒ නිසා ඔබ කරන දේ හොඳ විශ්වාසයකින් කරන්න. ඊළඟ එක කරන දෙයින් තෘප්තිමත් වීම. බුදුරජාණන් වහන්සේ වදාළේ අත්තං ගන්හාති අනත්තං රිංචති. බණ අහගෙන ඉන්නකොට ඒ බණපදේ තේරෙන අරුත් ටික හොඳට හිතට ගන්න. නොතේරෙන කරුණු කාරණා ටික පැත්තකින් බැහැර කරන්න. අපිට පාඩම් වැඩක් කරන්න ගියත් අපි ගොඩාක් වෙලාවට කරන්න පුළුවන් වෙච්ච ටික ගැන තෘප්තිමත් නැහැ. කරන්න බැරි වෙච්ච එක ගැන ඔළුව බර කරගෙන ඉන්නවා. එනිසා තමන්ට කළ හැකි ප්‍රමාණය ඊළඟට තමන් කරන ලද ප්‍රමාණය ගැන තෘප්තිමත් වෙන්න. ඒකට හොඳයි දවසක් ඇතුලේ තමන් පාඩම් වැඩ වෙනුවෙන් කොච්චර අවධානයක් යොමු කළාද කියලා හැරිලා බලන්න. මං අද දවසේ කොච්චර පාඩම් කරාද? මම මෙච්චර පාඩම් කරලා තියෙනවා. සතුටු වෙන්න. එතකොට තමන්ට ඉස්සරහට කරන පාඩම් වැඩවලට ඒක හයියක්. මං යමක් කරලා තියෙනවා. මං ඊටු ටිකත් කළ යුතුයි.
ඒක 4 වෙනි පියවර. අවසාන එක කරන දේ ඉවසීමෙන් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළා අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ආසාවෙන් දහම්පද සවන් යොමාගෙන අහලා ඒ දහම්පද පුරුදු කරනකොට හොඳ ඉවසීමකින් පුරුදු කරන්න කිව්වා. ඒ කියන්නේ අපි ඔන්න අද පාඩම් කළා. ඒ පාඩම් කරලා අපි බලාපොරොත්තු වෙනවා මට පොත කියවල වෙනකොට මෙච්චරක් මතක හිටින්න ඕනේ කියලා. හැබැයි මතක හිටින්නේ මේ අපි කැමති වෙන මට්ටමට නෙමෙයි. අපේ හිත මතක ශක්තිය පිණිස හැදිලා තියෙන ප්‍රමාණයට අනුව තමයි මතක හිටින්නේ. හිතන්නකෝ මෙහෙම. ලෙඩ වෙලා ඉන්න වෙලාවක අපි බෙහෙත් බොනවා ඒ ලෙඩේ සුවපත් වෙන්න. බොන බෙහෙතට අනුව ලෙඩේ සුවපත් වෙන්නේ අපි හිතන විදිහටද එහෙම නැත්නම් බෙහෙත වැඩ කරන විදිහටද? අපි ඔන්න උදේ බෙහෙත් වේලා බීලා හිතනවා මට දවල් වෙද්දි හොඳ වෙන්න ඕනේ කියලා. අපි හිතන විදිහට හොඳ වෙන්නේ නැහැ. බෙහෙත ඇඟට ලැබිලා ඒ බෙහෙත වැඩ කරන ප්‍රමාණයට අනුව තමයි ලෙඩේ හොඳ වෙන්නේ. ඉතින් වගේමයි. අපිට කරන්න තියෙන්නේ નિયમિત මාත්‍රාවට බෙහෙත් බොන එකයි. ඒ වගේ ඔය කියලා දීපු පියවර මුල් කරගෙන හොඳට පාඩම් වැඩ ටික කරන්න. කරන දේ ආසාවෙන් කරන්න. ඊළඟට කරන දේ හොඳ අවධානයෙන් කරන්න. කරන දේ හොඳ විශ්වාසයකින් කරන්න. තමන් කරන දෙයින් තෘප්තිමත් වෙවි පාඩම් කරන්න. ඊළඟට ඒ කරන දේ හොඳ ඉවසීමකින් කරන්න. ඉවසීමෙන් පාඩම් වැඩ කරන්න. ඒ ඉවසීමෙන් කරගන්න බැරුව ගියාම ඕවර් තින්කින්, ස්ට්‍රෙස්, මානසික අපහසුතා ගොඩාක් අයට එනවා. ඒ ඉවසීම නැති නිසා. අවසානයේ මානසික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න තැන්වලට පවා එළඹෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔය පියවර 5 හොඳට සින්දරාගෙන මේ පියවර 5ට අනුව තමන්ගේ පාඩම් කටයුතු සිද්ධ කරගන්න. තමන් කරන පාඩම් වැඩවලින් හොඳ සාර්ථකත්වයක් ලබන්න මේ දරුවෝ හැම දිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.